ස්ලෝ කරා නම් අරුව මිස කෙලිනවා. ඌට හොරනේ. ඕව. ඌ වෙන මානසිකත්වයක ඉන්නේ. අලියා හිටියේ ගාල් එකකුත් නැහැ. නෑ මේම දැන් ඕකුන් තනියෝනේ. දැන් රෑන් වගේ තමයි තින්නියෝ ඉන්නේ. රෑන්. ඒක නාලයි. දැන් ওই කාලෙට කොහොම හරි ගිහිල්ලා උන් යනවා. ගොඩක් වැව් පිටි වලදී වගේ තමයි සෙට් වෙන්නේ. ලං කරලා කොහොම හරි කරලා. අලියා කියන සතම් මල්ලේ උන්ට හරියන සහකාරිය සෙට් කරගන්නවා. අනිත් එක අලිය ගොඩක් ඉන්න පොළු කාර්යය. උඹ කොහොමද කියන්නේ? මම දැක්ක වීඩියෝ. පොළු කාර්යය සුක්කනලාගෙන. පොළු කාර්යය කියන්නේ මෙහෙමයි. අලි මේ අර මේ කාලෙට ඇරලා ගන්නවා. බලවතාල තමයි chance එක. නැත්තම් බොර දෙන්නේ. නෑ උන් අර අච්චි ගෙලවනවනේ බා. රාජ්‍ය තනි වෙච්චවම. නෝ රාජ්‍ය ඉන්නේ. තනියද? ඔව් තනියෝ. එළවු. ඔව් රාජ්‍යෙන් ඈත්ලා. ඒ කියන්නේ උන් භයානකයි. අර අතර හිටපු එකත් භයානකයි තනියනේ. ඔව්. රාජ්‍ය. තනියක සෙල්ලම්ද? මල්ලේ බලාලා හොඳට මේ රණ්ඩු වලදී chance එක ගොඩක් ඇත්තුන්ට. ඇත්තුන්ටනේ. ඒ දාලා දෙක තියෙනවනේ. ඔව්. අයිලා පාරවල් නම් අරකට ඇදාට වැදිලානේ පපු හරහා යන්න දෙක. අලියට ගාස් පිරලාගෙන කියලා තිබුණා JCB වල. ඉස්සරහින් ඒක මෙතෙන්නේ නෑ නේ බා. වෙන්න තව තියෙන පාක්කයක් තියෙනවා. කොහොමත් මේ පුත්තලක කොරාග වැල්ලවායෙත් ඉන්නවලු. අර හඳ පාන කර හන්දිරලකන් ඉන්නේ. මට ඒක පිටින් හඳ පාන කර හන්දිරලකන්. අන්න මේ පාර හොඳට හුරුයි බා. ඈ මම මේ කල්පනා කරන් කොයිද කියලා. අර මේ පාරම මේ පාර නෙවෙයි ගියේ. මේ වාරේ වගේ දෙන්නද ගියේ. මේක නේද මම පාරේ අර දෙපැත්තට වෙලා ඉන්නේ පළතුරු කන්නේ. ඒකද මේ? ඔව්. ඈ? ඔව්. ආය නෑ මේක තමයි ඉන්නේ. ඒකෙන් කෙලින් යම. දැන් දාපන්. අසුද්දා. ඌ අයිලා මම කකුල් දෙකක් තිබ්බා මේ කාර් එකට. ඔය හෙඩ් එක ගලිය ඒකිලි. සුද්දා කෑවද? මේ පොලිස් එකක් තියෙන්නේ. මොකට ගියුනේ මෙතන එකෙක් ඉන්නේ. ඔය ගණි ඒ මිනිස්සු ගන්න.